ආයුබෝවන් ඊසිටෝක් නාලිකාවෙන් අපි අද කතා කරමු ගොඩක් දෙමව්පියන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන දරුවන්ගේ සුලභවම පුංචි දරුවන්ගේ දකින්න පුළුවන් මවුතින් අයිටම්ස් ගැන. මවුතින් අයිටම්ස් කියලා කියන්නේ එයාගේ ඇඟිලි, ඊළඟට සෙල්ලම් බඩු, ඇඳුම් මේ ඇතුළු බබාට අහුවෙන හැම දෙයක්ම වගේ කටේ දාගන්න එක. ඇයි එහෙම කරන්නේ? මේක ඇත්තටම හොඳ දෙයක්ද? ගොඩක් දෙමව්පියෝ හිතනවා ඇඟිලි එහෙම සූප්පන්න පටන් ගත්තාම ඇඟිලි එහෙම කටේ දාගන්න පටන් ගත්තම දරුවන්ගේ ඇඟිලි හීනි වෙනවා, දත් ඉස්සරහට එනවා, තොල්වල ප්‍රශ්න ඇති වෙනවා මේ වගේ දේවල්. මේවා ඇත්තටම මිත්‍යා මතද? එහෙම නැත්නම් මේ වගේ විද්‍යාත්මක පසුබිමක් තියනවද? අද වීඩියෝ එක ඒ ගැන. මවුතින් කියලා කියන්නේ ඇත්තටම කුඩා දරුවන්ගේ දැකගන්න පුළුවන් නෝමල් මයිල්ස්ටෝන් එකක්. මේක සාමාන්‍යයෙන් අවුරුද්දට අඩු අවුරුද්ද එකහමාර වගේ වෙද්දී බොහෝමයක් දරුවන්ගේ දකින්න පුළුවන් සාමාන්‍ය වර්ධන රටාවක්. එයාලා මේකින් කරන්නේ එයාට අහුවෙන දේ ටෙක්ස්චර් එක ටෝයි එකක් නම් ඒකේ අල්ලලා බලලා ටෝයි එකේ සොෆ්ට්ද රෆ්ද ඒ විදිහට දරුවා එක්ස්ප්ලෝර් කරනවා අලුත් ද්‍රව්‍ය අලුත් දේවල් හඳුනා ගන්න. ඇත්තටම මේක දරුවන්ගේ සෙන්සරි මෝටර් ඩිවලොප්මන්ට් එකට හරිම වැදගත්. සාමාන්‍යයෙන් මේ මවුතින් කියන බිහේවියර් එක ගොඩක් වෙලාවට මාස 18ක් වගේ වෙද්දී අඩු වෙලා යනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට අවුරුදු 2ක් වගේ වෙනකන් වුණත් දරුවෙක් මේ මවුතින් බිහේවියර් එක කරගෙන යන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙමව්පියෝ කියනවා අවුරුදු 2කින් පස්සෙත් සාමාන්‍යයෙන් ප්‍රී ස්කූල් යන බබෙක් වුණත් මේ මවුතින් බිහේවියර් එක නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න පුළුවන්. එතකොට ඒක කන්සර්න් වෙන්න ඕනි කාරණාවක්. නමුත් ඔයාලා මතක තියාගන්න මේ වයසේදී දරුවන්ගේ දත් එන්න පටන් ගන්න කාලේ. එතකොට සමහර දරුවෝ දත් එන කාල සීමාවෙදිත් මේ මවුතින් කියන දේ ගොඩක් වෙලාවට කරන්න පුළුවන්. එතකොට ඒක නෝමල් ඩිවලොප්මන්ට් එකක් යටතේ තමයි අයත් වෙන්නේ. අපි බලමු උදාහරණ කිහිපයක්. අවුරුදු 2කින් පස්සෙත් දරුවෙක් මවුතින් කරනවා නම් ගොඩක් වෙලාවට එයාට දෙන ටෝයි එකක් කටේ දාගන්න ඉඩ තියෙනවා. සෙල්ලම් බඩුවක් හරි එයාට දෙන මොනවාම හරි ටෙක්ස්චර් එක වෙනස් සෙල්ලම් බඩු එයා කටේ දාගන්න ඉඩ තියෙනවා. ඊළඟට දරුවා ලියන පැන්සල කටේ දාන්න හපන්න පටන් ගන්නවා. දරුවගේ ෂර්ට් කොලර් එක එහෙම නැත්නම් ස්ලීව් අත් කොලර් එක මේ වගේ ඇඳුමේ සමහර වෙලාවට හපන්න පටන් ගන්නවා ඇඳුමේ කොලර් එක. සමහර දරුවෝ ඉන්න පුළුවන් පොත්වල කොල කටේ දාගන්න. ඊළඟට නියපොතු හපන එක සුලභවම දකින්න පුළුවන් දරුවන් අතර. මේ වගේ දේවල් තමයි උදාහරණ විදිහට ගත්තොත් මට කියන්න පුළුවන් මවුතින් බිහේවියර්ස් හැටියට. දැන් අපි බලමු මවුතින් කියන බිහේවියර් එක. දැන් අපි මේ දක්වාම කතා කරේ නෝමල් වර්ධන රටාවක්. සාමාන්‍යයෙන් හැම දරුවෙක්ම වගේ මෙන්න මේ මවුතින් කියන බිහේවියර් එක කරනවා අවුරුදු 2ක් වගේ කාල සීමාවෙදී. හැබැයි ඊට එහයින් ගියාම අපි කතා කළා දරුවන්ගේ දත් වෙන කාල සීමාවෙදී මේ මවුතින් කියන බිහේවියර් එක අපිට දැක ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි බලමු දරුවෝ අසාමාන්‍ය විදිහට මවුතින් කරනවා නම් ඇයි එහෙම කරන්නේ කියලා. ඔයා කන්සර්න් වෙන්න ඕන, ඔයා වොරි වෙන්න ඕන මවුතින් බිහේවියර්ස් මොනවද කියලා අපි දැන් බලමු. සමහර වෙලාවට දරුවෝ මවුතින් බිහේවියර් එක පටන් ගන්නවා එයා අප්සෙට් වුණාම, තරහ ගියාම, දුක හිතුණාම, එයාගේ ඉමෝෂන්ස් ප්‍රකාශ කරගන්න බැරි වුණාම එයාවම කාම් ඩවුන් කරගන්න ටෙක්නික් එකක් විදිහට මවුතින් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ දරුවට දරා ගන්න සීමාව ඉක්මවා ගිය වැඩ එහෙම නැත්නම් මොනවා හරි සෙන්සරි ඕවර්ලෝඩ් තත්ත්වයන් දරුවා අකමැතිම දේවල් දරුවා අකමැතිම කෑම හැමතිස්සෙම බලෙන් කවන්න ගියොත් ඊළඟට දරුවට දරා ගන්න බැරි තරම් වැඩ වර්ක්ෂීට්ස් වර්ක් බුක්ස් කරන්න බල කරොත් ඒ වගේ අර දරුවගේ වයස් සීමාවට වඩා එහයින් ගිය වැඩ හෝ සෙන්සරි ඉන්පුට්ස් දෙන්න පටන් ගත්තොත් එතනදිත් දරුවා මේ විදිහට ඇඟිලි හපන්න නියපොතු හපන්න ටොයිස් ක්ලෝත්ස් මේ වගේ දේවල් හපන්න පටන් ගන්නවා එයාව කාම් ඩවුන් කරගන්න
ටෙක්නික් එකක් විදිහට. ඊළඟට සමහර දරුවෝ ඉන්නවා වයසට සාපේක්ෂව වර්ධන රටාව අඩු දරුවෝ. ඩෙවලොප්මන්ටල් ඩිලේ එකක් තියෙනවා කියලා හඳුනාගත්ත දරුවෙක් නම් එතනදිත් මේ මවුතින් කියන බිහේවියර් එක ඒ දරුවගේ දකින්න පුළුවන්. දත් දෙන කාල සීමාව පහ වුණාට පස්සෙත් හැම වෙලේම දරුවා හැම දෙයක්ම වගේ හපන්න කටේ දාගන්න බලනවා නම් දරුවගේ දත්වල ප්‍රශ්නයක් නිසා ඒ බිහේවියර් එක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඩෙන්ටිස්ට් කෙනෙක්ට පෙන්නන එක චෙක් අප් එකක් කරගන්න එක වඩාත් හොඳයි. ඊළඟට මම දැන් කියන ප්‍රශ්න ටිකට ඔයා උත්තර ටිකක් දීලා බලන්න. මේ උත්තර වලින් ඔයාට පුළුවන් ඇත්තටම ඔයාගේ දරුවගේ මවුතින් බිහේවියර් එක ප්‍රතිකාර ලබා ගන්න ඕනේ දෙයක්ද නැති දෙයක්ද නෝමල් දෙයක්ද කියලා. පළවෙනි ප්‍රශ්නේ තමයි මවුතින් බිහේවියර් එක ඔයාගේ දරුවගේ සෙල්ලම් කිරීමට බාධාවක්ද? දරුවා සෙල්ලම් කර කර ඉන්නවා නම් එයා හැමතිස්සෙම ටොයිස් කටේ දා ගන්නවා නම් ඔයාට හිතෙනවා නම් දරුවගේ සෙල්ලම් කිරීමට මෙන්න මේ මවුතින් බිහේවියර් එක බාධාවක් කියලා එතනදී ඔයා ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. ඒ වගේම අවධානය ලබා දීමට බාධාවක්ද කියලත් ඔයා හිතලා බලන්න. ඒ කියන්නේ මොකක් හරි වැඩකට දරුවගේ අවධානය දෙන්න අමාරුයිද මවුතින් බිහේවියර් එක නිසා. ඊළඟ ප්‍රශ්නේ තමයි කොලර් එකක් හරි ඊළඟට මොනවා හරි ටෝයි එකක් හරි පැන්සලක් හරි මොනවා හරි හපනවා නම් ඒක කැඩෙන්නම එහෙම නැත්නම් ඇඳුම නම් ඉරෙන්න තරම්ම එයා හපනවද වැඩිපුර මවුතින් තියනවද කියලායි බලන්න ඕනේ. දැන් සමහර දරුවෝ ඉන්නවා කොලර් එකේ පොඩ්ඩක් කෙල ටිකක් ගෑවිලා තියෙනවා. හැබැයි කොලර් එක ඉරිලා එහෙම මොකුත් නැහැ. නමුත් සමහර දරුවෝ ඉන්නවා කෑලි කැඩෙන තරම්ම කනවා මේ කොලර් එකේ ඉරිලා ඇඳුම ඉරිලා අත් ටී-ෂර්ට් එකේ අත් ඉරිලා එහෙම නැත්නම් පැන්සල භාගයක්ම ඉවරයි. මෙන්න මේ තරම් මවුතින් බිහේවියර් තියෙනවා නම් ඒකත් ඔයා ප්‍රතිකාර ගන්න ඕනේ අවස්ථාවක්. ඊළඟට මේ මවුතින් බිහේවියර් එක නිසා දරුවාට රිදෙනවයි කියලා ඔයාට දැනෙනවා නම් දරුවා කම්ෆර්ටබල් නෑ වගේ නම් ඒ කියන්නේ සමහර දරුවෝ ඉන්නවා නියපොතු හපන්න ගත්තාම ලේ එනකම්ම හපනවා. ඒ වගේ එයාට පේන්ෆුල් විදිහටම මේ මවුතින් බිහේවියර් එක වෙනවා නම් එතනත් ඔයා ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. ඊළඟ එක දරුවෝ මේ හප්පලා නවතින්නේ නැතුව ගිලිනවා නම් ඒ දේවල්. දැන් ටෝයි එකක් නම් පන්ච් එකක් නම් පේපර්ස් නම් පැන්සල් නම් මේවා හපලා එළියට දාන්නේ නැතුව ගිලිනවා නම් එතනත් ඔයා අනිවාර්යෙන්ම ප්‍රතිකාර සඳහා යොමු වෙන්න අවශ්‍යයි. මම ඔයාලට තව පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්. මවුතින් බිහේවියර් එක ඇත්තටම ඇති වෙන අවස්ථාවන් හොයාගන්න, ඒකේ සිවියරිටි එක හොයාගන්න සහ එතකොට දරුවට ඇති වෙන හානිය මොනවද, දරුවගෙන් අවට ඉන්න යාගේ යාළුවන්ට ගුරුවරුන්ට ඇති වෙන හානි මොනවද කියලා දැනගන්න. ඔයාට මේ රෙකෝඩ් එක මේ විදිහට කරගෙන ගියොත් ප්‍රතිකාර ලබා දෙන ඩොක්ටර්ට හෝ චිකිත්සකවරයාට ඒක වඩාත් පහසුවක් වේවි. මම ටක් ගාලා කියාගෙන යන්නම්. ඔයාට පුළුවන් ඔයාගේ දරුවගේ මවුතින් බිහේවියර් එකක් දැනට තියෙනවා නම් ඒක මෙන්න මේ ප්‍රශ්න ටික නෝට් ඩවුන් කරගෙන ට්‍රැක් කරලා බලන්න. දරුවා මවුතින් බිහේවියර් එක කරන්න ට්‍රිගර් එකක් වෙන ඉවෙන්ට්ස් ඇක්ටිවිටීස් මොනවද කියලා ඔයාට හොයන්න පුළුවන්. සමහර දරුවෝ ඉන්නවා එක වර්ගයක ටී-ෂර්ට් විතරක්, දැන් කොටන් වගේ ටී-ෂර්ට් විතරක් ඇන්දොත් විතරයි ඒක හපන්නේ. සිල්ක් වෙන මැටීරියල්ස් වලින් හදපු ක්ලෝත්ස් හපන්නේ නැහැ. අන්න ඒ වගේ ඔයාට පුළුවන් නම් අවස්ථාවන් දේවල් විශේෂයෙන් හඳුනා ගන්න දරුවා හපන්නේ මොන වගේ දේවල්ද කියලා. ඒක වඩාත් පහසුවක් වෙනවා ඔයාට ප්‍රශ්න අහන්න එහෙම නැත්නම් ප්‍රතිකාරවලට යොමු වෙද්දී. ඊළඟ එක තමයි දරුවගේ මේ මවුතින් බිහේවියර් එක ඇති වෙන්නේ ගෙදරින් පිටට ගියාමද එහෙම නැත්නම් ගෙදර ඇතුළේදීද කියලා ඔයාට පුළුවන් හොයලා බලන්න. ඊළඟට ඔයාට පුළුවන් මේක උදේ කාලේද ඇති වෙන්නේ නැත්නම් හවස් වෙද්දි රෑ වෙද්දි වගේද වැඩිපුරම ඇති වෙන්නේ කියලා ට්‍රැක් කරලා බලන්න. ඊළඟට ඔයාට බලන්න පුළුවන් දරුවා මහන්සියෙන් හරි දුකෙන් හරි ඉද්දි ද මවුතින් බිහේවියර් එක ඇති වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයාට පුළුවන් කාම් වෙලාවටද නැත්නම් දුකෙන් ඉද්දිද මහන්සි වෙලා ඉද්දිද කියලා බලන්න පුළුවන් දරුවගේ මවුතින් බිහේවියර් එක. දැන් අපි බලමු වැදගත්ම දේ කොහොමද මේ මවුතින් බිහේවියර් එක ගෙදරදිම ඔයාට නවත්ත ගන්න පුළුවන් කියලා.
පළවෙනි දේ තමයි දරුවව ඩිස්ට්‍රැක්ට් කරන්න. එයා හැම වෙලේම හැම දෙයක්ම කන්න බලනවා නම් දරුවගේ අවධානය වෙන පැත්තකට ගන්න. ඊළඟට ඔයාට පුළුවන් ඔල්ටර්නේටිව්ස් පාවිච්චි කරන්න. දැන් දරුවෝ පැන්සලක් වගේ හපනවා නම් දැන් ඔයාට වෙළඳපොලේ ගන්න තියෙනවා චුයින් කරන්නම නිර්මාණය කරපු පැන්සල්. ඒ කියන්නේ මේ වගේ බබාලටම නිර්මාණය කරපු පැන්සල්. ඔයාට පුළුවන් ඒ වගේ ටිප් එකක් පැන්සලට සෙට් කරන්න. එතකොට දරුවා හපන්නේ පැන්සල නෙමෙයි චුයින් කරන්නම සැදුණු ටූල් එකක්. එතකොට ඒක මවුතින් බිහේවියර් එකක් වෙන්නේ නැහැ. ඒ වගේ තව තියෙනවා නෙක්ලස් බෙල්ලේ දාන්න පුළුවන් ඒක මාලයක් විදියට. ඊට පස්සේ දරුවට ඕන වෙලාවට ඒක අරගෙන හපන්න පුළුවන්. ඒ වගේ ඔල්ටර්නේටිව්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා හෙල්දි පැත්ත ගැන හිතනවා නම් මේක පාවිච්චි කරන්න බෑ. නමුත් චුයින්ගම් වගේ සමහර ෆුඩ්ස් තියෙනවා දරුවට ඒක ඕකේ දෙන එක. මේ හෙල්දි පැත්තෙන් නෙවෙයි මම කියන්නේ. ඔයා සාමාන්‍යයෙන් එහෙම දේවල් දෙනවා නම් ඒ වගේ ෆුඩ්ස් අර හපලා කන්න පුළුවන් ෆුඩ්ස් ටිකක් දෙන්න පුළුවන් දරුවට. ඊළඟට ඔයාට පුළුවන් ඕරල් මෝටර් ඇක්ටිවිටීස් පටන් ගන්න. මසාජස්, ඇක්ටිවිටීස්, එක්සර්සයිසස් වගේ දේවල්. ඔයාට පුළුවන් අපේ වීඩියෝස් බලන්න කොහොමද ඕරල් මෝටර් මසාජස් කරන්න කියලා දරුවට. ඔයාට තවත් දේවල් දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන්. මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ගොඩාක් ප්‍රශ්න තිබ්බ ගොඩක් දෙමව්පියන්ට. තවත් වීඩියෝ එකකින් අපි හමු වෙන්න. ඔයාට වීඩියෝ එක වැදගත් කියලා දැනුණා නම් අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම තවත් කෙනෙක්ට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. like එකක් දාගෙන යන් ඔයා අපේ වීඩියෝස් වලින් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා නම්. ගිහින් එන්නම් සුබ දවසක්.